ආයුබෝවන්. අයවැය කාරක සභාව අවස්ථාවේ අද 5 වෙනි දවසේ. ඒතර අද දවසේ සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ බලශක්ති අමාත්‍යාංශයට. ඇත්තටම බලශක්ති අමාත්‍යාංශයේ කතා කරන්නේ ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, khනිජ තෙල් සංස්ථාව, ගල්අඟුරු පුද්ගලික සමාගම, ඒ වගේම පුරජනරීය සංවර්ධන අධිකාරිය, පරමාණු බලශක්ති මණ්ඩලය මේ කියන ආයතන බලශක්ති අමාත්‍යාංශයට අයත් වෙනවා. ඒ වගේම තමයි බලශක්ති අමාත්‍යාංශය යටතේ මේ විදුලි බල මණ්ඩලයේ කොටස් කිරීම, ඒ වගේම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීම යන දේවල් ගැන පහුගිය අවුරුද්දෙත් කතා බහට ලක් වුණා. මේ අවුරුද්දෙත් ඒ ගැන කතා බහට ලක් වෙමින් තිබෙනවා. 2025 වසර සහ 2026 වසරවල බලශක්ති අමාත්‍යාංශයට ප්‍රතිපාදන වෙන් වෙලා තියෙන මොනවාකාරීද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරලා බලමු. 2025 වසරේදී මූලිකවම සම්පූර්ණ මුදල විදිහට බිලියන 21ක මුදල බලශක්ති අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙනවා. එම මුදල පුනරාවර්තන වියදම් සඳහා බිලියන 1ක මුදලකුත් මූලධන වියදම් සඳහා බිලියන 20ක මුදලකුත් විදිහට තමයි වෙන් වෙලා තියෙන්නේ. 2026 වසර වෙනකොට එම මුදල බිලියන 23ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ මූලධන වියදම් සඳහා බිලියන 22ක් විදිහට පුනරාවර්තන වියදම් සඳහා බිලියන 1 මුදලක් විදිහට 2025 වසර සම්බන්ධයෙන් කතා කරනකොට බලශක්ති අමාත්‍යාංශයේ ඉලක්ක මොනවාකාරයක්ද තිබිලා තියෙන්නේ. කුඩා දූපත්වල දෙමුහුල් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඔවුන් විසින් සිදු කරගෙන ගිහිල්ලා තියෙනවා. 2024 සහ 2025 කියන අවුරුදු දිත්‍රය ඇතුළත එම ව්‍යාපෘතිය අවසන් කළ යුතු තියෙනවා. ඒ වගේම තමයි ඒ සඳහා 2025 වසරේදී ඔවුන් මිලියන 3000ක මුදලක් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඩෙල්, අනලතිව් සහ නයිනතිව් කියන දුප්පත් ආශ්‍රිතව මේ ව්‍යාපෘතිය සිදු කරන්න ඔවුන් සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට කුමන ආකාරයේ ප්‍රගතියක් අරගෙන තියෙනවද කියන කාරණේ මේ දිනවල බලාගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරලා සේවාව, නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන කොටස් තුන යටතේ පවත්වාගෙන යාමට පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට මේ වසරවල දෙක තුනම වැඩි කතා බහකට ලක් වුණා. ඉතින් අපිට අද අයවැය කාර්ය සභාව විභාගයේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වෙන් වෙන මුදල් ප්‍රමාණයක් සහ කොයි ආකාරයෙන්ද මේ වැඩ සිදු වෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මතක් කළ යුතු කාරණාව ලංකාවේ නිතරම කතා බහට ලක් වෙන එකක් තමයි ඉන්ධන මිල ගණන් වල ඉහළ යාම සහ පහළ බැසීම් පිළිබඳව සාකච්ඡාව. ඉතින් බලශක්ති අමාත්‍යාංශය යටතේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ වසර ඇතුළත මොන ආකාරයේ අර්බුදයන් නිර්මාණය වේදී ආර්ථිකයට මොන විදිහට බලපායිද කියන කාරණා ඉදිරියේදී බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. පසුගිය දිනවල අපි දැනුම් දුන්න ආකාරයටම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ෆැක්සීක ඒකකයේ විසින් අයවැය කාර්ය සභාව විවාදයේ පැවැත්වෙන මේ දින කිහිපය පුරාවටම අයවැය විවාදයේදී ඉදිරිපත් වෙන තොරතුරු සම්බන්ධ නැත්නම් ඉදිරිපත් වෙන කරුණු සම්බන්ධයෙන් සජීවී කරුණු පරීක්ෂාවක් සිදු කරනවා. ඉතින් මේ පක්ෂ විපක්ෂ ඉදිරිපත් කරන මේ කරුණු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගන්න මේ ෆැක්සීක ඒකකයත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා.